ඉතින් IPL එකේ 7 වෙනි තරග තිබ්බේ සන්රයිසර්ස් හයිදරාබාද් සහ ලක්නෝ සුපර් ජයන්ට්ස් අතර. ඉතින් සන්රයිසර්ස් කණ්ඩායමේ නායකයා තමයි අපේ පැට් කමින්ස් එරා එකේ කැප්ටන්. ඒ වගේම ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා තමයි අපේ ෆෑන්ටියා. ඉතින් මේකෙදි ෆස්ට් බැට් කරන්නේ අපේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම. ඉතින් මේකෙදි අපේ ලකුණු 190ක් ලබා ගන්නවා සන්රයිසර්ස් කණ්ඩායම. මේකෙදි ඉතින් අපේ හෙඩා ලකුණු 47ක් ගහනවා. ඉතින් අනිත් පැත්තෙන් බලද්දී ශර්දිල් තාකුර් විකට් 4ක් ගන්නවා. ඉතින් මේක චේස් කරන්න එනවා අපේ ලක්නෝ ටීම් එක. ඉතින් කලින් මැච් එකේදී වගේම මාෂ්මෙලෝ මේකෙදි 50ක් දානවා. ඒ වගේම තමයි අපේ පූරා ඉතින් කලින් මැච් එකේම වගේම තමයි ඉතින් මේකේ සුපිරි ගිනි කෙලියක් වෙන්නනවා. ඉතින් කලින් මැච් එකේ වගේම තමයි ඉතින් පූරව දබා ගන්න පුළුවන් උනේ ඔසී බෝල කෙනෙක්ට මිච් ස්ටාර්ක්ට. ඉතින් මේ මැච් එකෙත් එමය පූරව දබා ගන්න අපේ කමින්ස්. ඉතින් ඇත්තටම කිව්වොත් ලක්නෝලගේ කැප්ටන් මේ පෑන්ටියට නම් එච්චර ගහන්න වෙන්නේ නැහැ. ගියලා බෝල 15ට ලකුණු 15ක් ගහනවා. ඉතින් හෙන ගානකට ගත්තා. ඉතින් අනී මන්දා ඉස්සරහට ගැව්වොත් හොඳයි. නැත්තම් පව්වර යකා මැනේජර් කාර්යයා ලක්නෝ ටීම් එකේ ඇත්තරම දුකයි මේ මිනිස්සයා ගැන. කොහොම මේ මැච් එක ලක්නෝල දිනනවා. ඉතින් හැබැයි එක පැත්තකින් බලද්දි මේක ලේසි පාස් දෙයක් නෙමෙයි. මොකද මෙයාලා මේක දිනන්නේ මේ IPL එකේ තියෙන සුපිරිම ටීම් එකට. මොකද දන්නවනේ සන්රයිසර්ස් ටීම් එක ගත්තොත් එහෙම බැටිං බෝලිං ඇටැක් ගත්තොත් එහෙම නෙක්ස්ට් ලෙවල්. මොකද බැටිං ඇටැක් එක ගැන ආය මට කතා කරන්න දෙයක් නෑ. ඉතින් දන්නවනේ ඉතින් බෝලිං ඇටැක් එකත් ඒ වගේම තමයි. ඉතින් ඇත්තරම ලේසි නෑ මේ සන්රයිසර්ස් කණ්ඩායමට එරෙහිව තරගයක් දිනන එක. ඉතින් ඇත්තරම අද සන්රයිසර්ස් පිලේ අපේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්නවා. කමිදු මෙන්ඩිසුයි ඉෂාන් මාලිංගයි. ඉතින් අවාසනාවකට වගේ අද තරගයේදී ඒ දෙන්නට ක්‍රීඩා කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ දෙන්නට මම හිතන්නේ සන්රයිසර්ස් පිලේ වැඩි තරම් ගණනක් සෙල්ලම් කරන්න හැකියාවක් ලැබෙයි කියලා. මොකද ඉතින් දැන් කමිදුට ගත්තොත් එහෙම කමිදු බැට්ස්මන් කෙනෙක් නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ සන්රයිසර්ස් ටීම් එක ගත්තොත් තනිකරම පොල් අඩිකාරයෝ ටිකක් ඉන්නේ. ඒ වගේම වර්ල්ඩ් ක්ලාස් බැට්ස්මන්ලා සෙට් එකක් ඉන්නේ. මොකද ඉතින් අපි නිකමට බලමු. ඉතින් හෙඩා ඉන්නවා. ඒ වගේම හෙන්රි ක්ලාසන් ඉන්නවා. හිච්චි කිෂන් ඉන්නවා. ඒ වගේම තමයි යුවරාජ්ගේ ගෝලයා අභිෂේක් ශර්මා. ඉතින් ඇත්තටම සුපිරිම බැටිං ලයින් අප් එකක් කමිදුට එච්චර ලේසි වෙන්නේ නැහැ මේක ඇතුළට පොඩ්ඩක් රිංගන එක. ඒ වගේම තමයි බෝලිං ඇටැක් එක ගත්තොත් එහෙම කමින්ස්, හර්ෂල් පටේල්, ශාමි. ඉතින් හර්ෂල් පටේල් ගැන කිව්වොත් එහෙම 2024 වැඩිම කඩුල්ලාභියා හර්ෂල් පටේල්, 2023 වැඩිම කඩුල්ලාභියා මොහමඩ් ශාමි. ඉතින් ඉෂාන් මාලිංගට එච්චර පහසු වෙන්නේ නැහැ. ඉතින් මේ කණ්ඩායමට එන්න එක ඉෂාන් මාලිංගටත්. මොකද ඉතින් ඔහු වැඩි T20 මං දන්නා විදිහට ඔහු එක T20 තරගයක්වත් ජාත්‍යන්තර එක T20 තරගයක්වත් ඔහු ක්‍රීඩා කරලා නැහැ. ඉතින් බලමු මොකක් වෙයිද කියලා. ඉතින් එහෙම කියන්නත් බෑ. මොකද ඉෂාන් මාලිංග සන්රයිසර්ස් කණ්ඩායම මිලදී ගත්ත ජාත්‍යන්තර තරගයක්වත් ක්‍රීඩා කරන්න කලින්. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි ඉතින් ප්‍රාර්ථනා කරනවා ඉෂාන් මාලිංගටයි කමිදු මෙන්ඩිස්ටයි අවස්ථාවක් ලැබෙන්න ඕනේ කියලා මේ සන්රයිසර්ස් පිළිවෙලින් ක්‍රීඩා කරන්න එක් තරගයකදී හෝ